පැමිණ සිටින සියලු දෙනාගේම අවසරයි. විශේෂයෙන්ම අපේ ආරාධනය පිළි අරගෙන අද දවසේ සියලු කටයුතු පසකලා මෙතනට සහභාගී වෙන විවිධ තානාපති කාර්යාලය වල නිලධාරීන් කෙනෙකුට මම කැමතියි අයට අපේ සහෝදර සහෝදරියෝ කියන්නේ අපේ ප්‍රශ්න ගැන උනන්දුවෙන් කටයුතු කරන නිසාම ඒ වගේම විශේෂ අමුත්තන් හැටියට ඒ වගේම මම හිතනවා මේකේ මුල් ආරම්භක සමාජික හැටියට හිටපු ජයන්ති පිලිප් සුදර්ශන ෆ්‍රෙඩි වගේ සහෝදරවරුත් මෙතන ඇති. ඉතින් ඒ සියලු දෙනාමත් අපිත් එක්ක හැමදාම අරගලේ ඉන්න මේ අම්මලා සහ තාත්තලාගේ පවුල් වල අයවත් මම ඊට ආදරෙන් පිළිගන්නවා. සහෝදර සහෝදරේනි මේ මගේ 35 වෙනි කතාව මෙතන තියෙන. වසර 35ක් මේ කතාව කරනවා. නමුත් දකුණෙත් උතුරෙත් අම්මලාගේ කඳුළු පිය දාන්න ඒ අයට එයාලගේ ඥාතින්ට ආදරවන්තයන්ට වෙච්ච දේ හොයලා දෙන්න ආණ්ඩු එන ආණ්ඩු පොරොන්දු වෙන විදියට යුක්තිය ඉස්ත කරගන්න සාධාරණ වූ වන්දියක් ගෙවන්න කියන පොරොන්දු තවමත් අපිට ඉස්ත කරගන්න බැරුව ගිහිල්ලා තියෙනවා. හැබැයි මේ රටේ පවතින හැම ආණ්ඩුවක්ම උත්සාහ කරන්නේ අතුරුදහන් වීම අමතක කරන්න. ඒ ආණ්ඩුවල නායකයෝ විරුද්ධ පක්ෂයේ ඉද්දී මේ අතුරුදහන් විෂය කරගහගෙන හැමතැනම රස්තියාදු වෙන්න උනත් උනන්දුයි. අපි දන්නවා මහින්ද රාජපක්ෂ අපිත් එක්ක සරම කැහැපට ගන්නගෙන අතුරුදහන් වෙනුවෙන් පල්ලි කෝවිල් ගානේ විතරක් නෙමෙයි මහපාරේ කොළඹ ඉඳලා කතරගමට දවස් 12ක් පයින් ගිහිල්ලා ජිනීවා වලට ගිහිල්ලා මේ අයට සාධාරණය කරනවා කියලා හතර අතේ දියුරුවා. හැබැයි ජනාධිපති වුණාට පස්සේ අපි එකෙට්ටවත් වෙච්ච දෙයක් නැහැ. ඔව් හොඳින් කළේ උතුරේ යුද්ධෙදී අපේ අත්දැකීමුත් අරගෙන හොඳට අතුරුදහන් කිරීම කළා, ඝාතනය කළා. රනිල් වික්‍රමසිංහට තියෙන චෝදනාව තමයි බටලන්දේ ඉතා පැහැදිලිව වදකාගාරය පවත්වාගෙන ගියා කියලා. නමුත් 2015 ඔහු ඒකේ අනිත් පැත්තට ගිහිල්ලා තිය ඇලිරක් එක කියන ජිනීවා යෝජනාව ආණ්ඩුවේ අනිත් මිනිසුන්ගේ විරෝධතාවය මැද්දේ වුණත් මංගල සමරසිංහ ඇමතිතුමාත් එක්ක එකතු වෙලා මේ ජිනීවා යෝජනාව ගෙනාවා. ජිනීවා යෝජනාව ගෙනාවා විතරක් නෙමෙයි අතුරුදහන් වූ කාර්යාලය විවෘත කළා, වන්දි කොමිසම විවෘත කළා. ඒ වගේම අතුරුදහන් කිරීම අපරාධයක් කියන දේ කියන නීති හඳුන්වලා දුන්නා. එදා මිනිමරපු බටලන්දේ ඒ නායකයා 2015 ජිනීවා යෝජනාව ගේද්දී අපිත් එක්ක පාරේ ඇවිද්ද මහින්ද රාජපක්ෂ උතුරේ හොඳට මිනිමරුව ඝාතනය කෙරුවා. එනිසා මේකයි තියෙන ප්‍රශ්නේ. දේශපාලන නායකයෝ මේක පාවිච්චි කරනවා. අපේ කඳුළු අපේ වේදනාවන් තමුන්ගේ පැවැත්ම සඳහා පාවිච්චි කරනවා. දැන් අපේ ප්‍රධානම අභියෝගය තමයි මේ ආණ්ඩුව. මෙතන ඉන්න බහුතරයක් 89 දකුණේ අතුරුදහන් වුණේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයට සම්බන්ධයි කියන කාරණය හෝ සැකමත තමයි ඒ බහුතරයක් අතුරුදහන් වුණේ. සමහර තැන්වල කළුතර හමුදාවේ දෙන්නෙක් බෝම්බයකට අහුවෙලා මැරිච්චාම ඒ ගමේ 36ක් එක දවසේ පැහැරගෙන ගිහිල්ලා මරලා දානවා, අතුරුදහන් කරනවා. ඒ වගේ ඕන තරම් ගම් තියෙනවා. කොහේ හරි හමුදාවේ කාට හරි අනතුරක් වුණා නම් ඒ අය බරපතල විදියට විනාශ කරනවා. මේක මේ අපේ හමුදාවට විතරක් නෙමෙයි ඉන්දිය හමුදාවටත් ඒක පොදුයි. සාම සාධක හමුදාව කියලා ඇවිල්ලා 89 ඉද්දි අර වැල්වටු තුරේ ඉන්දියන් හමුදාවේ 6 දෙනෙක් LTT වෙඩි ප්‍රහාරකේ මරණයටපත් වුණාම ඔවුන් ඒ ගමම විනාශ කළා. 20 ගාණක් මරා දැම්මා. 13 දෙනෙක් අතුරුදහන් කළා. චිත්‍රපට ශාලා, කඩසාප්පු, බෝට්ටු ඒ මුළු ගමම විනාශ කළා. ඒ නිසා හමුදාවල් හැම එකක්ම හැසිරෙන්නේ ඒ ආකාරයට. දැන් අපි මොකක්ද ඉල්ලන්නේ මේ ආණ්ඩුවේ? මොකද අපිට මතකයි අනුර කුමාර සහෝදරයා, මම තවමත් එයාට මැතිතුමා ඇමතිතුමා කියන්නේ නැහැ, ජනාධිපතිතුමා කියන්නේ. එයා හැම එකෙක්ම අපි හිතනවා තාමත් අපේ සහෝදරවරු කියලා. එයා මොකද්ද කිව්වේ ඡන්දෙට ඉස්සෙල්ලා? මේ අම්මලාගේ කඳුළු පිය දාන්න පුළුවන් අපිට විතරයි කියලා කිව්වා.
එයා කිව්වා මම දශමෙන් බේරුනේ මගේ ජීවිතේ. මාත් එක්ක හිටපු අනිත් සහෝදරයව මරා දැම්මා. ඒ නිසා අපිට තරම් අතුරුදහන් වීම තේරෙන වෙන කවුරුත් ඇත්තේ නැහැ කිව්වා. අපි ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් හම්බෙන්න ගියාම ටිල්ලින් සිල්ල සහෝදරයා කිව්වේ ඒ වෙලාවේ බලය නැහැ. මේ මොහොතේ මහ ලොකු දෙයක් කරන්න බෑ. නමුත් අපි කරන උද්ඝෝෂණ වලට එයාලගේ සහභාගීත්වය ලබා දෙන්න, පෝස්ටර් රැළවීම වෙනත් ඕනෑම කටයුත්තකදී ජනතා විමුක්ති පෙරමුණ හැටියට උපරිම සහාය දෙනවා කියලා කිව්වා. ඒ වගේම එයා කිව්වා බලයකට ආපුවාම පළවෙනිම සහ ප්‍රධානම කාරණය වෙන්නේ මේ අතුරුදහන් වුවන්ගේ ප්‍රශ්නය. මොකද එතන ඉන්න හුඟ දෙනෙක් දශමෙන් ජීවිත බේරාගෙන අතුරුදහන් වීම කියන එක දශමෙන් නෙමෙයි මුළු ජීවිතේටම බලපාන විදිහට උගනගත්තු නිසා ආණ්ඩුවක් අහපුවාම මූලිකම අවධානය යොමු වෙන්නේ අතුරුදහන් වීමට කිව්වා. නමුත් කනගාටුයි සහෝදරනි දැන් අවුරුද්දක් පිරෙන්න එනවා. අවුරුද්දක් පිරෙන්න එනවා. මේ අවුරුද්ද තුල ආණ්ඩුව මොන දේ තිබුණත් අතුරුදහන් වීම කියන වචනේවත් පාවිච්චි කරන්නේ කිසි තැනක වචනේ පාවිච්චි කරන්නේ. ඒ අය ඒක එහෙම එකක් උනේ නෑ වගේ තමයි හැසිරෙන්න ගන්න. අපි දිගින් දිගටම කම්කරු ඇමතිට ලිව්වා මේක ඔයාලගේ වගකීමක්. මේ වගකීම පැහැර හරින්න එපා. වෙන ආණ්ඩු වලට වැඩිය ප්‍රධාන වගකීමක් තියෙනවා මේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට. මොකද අපේ අම්මලා ඊයේ පෙරේදා ඇමතිට යවපු ලියුම අරගෙන පළාතේ മന്ത്രിවරු හම්බෙන්න ගියාම හුඟ දෙනෙක් කිව්වේ මොකද්ද? මගෙත් 6 දෙනෙක් මරලා මගෙත් 3 දෙනෙක් අතුරුදහන් අපේ අල්ලපු ගෙදර එක්කනත් අතුරුදහන් අපිට මේක හොඳට තේරෙනවායි කියලා. හොඳට තේරෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ උන්ගේ වන්දිය දෙන්න උන්ට යුක්තියස්ත කරන්න උන්ට සත්‍ය හෙලි කරන්න යමක් වෙන්නේ නැහැ. අපි අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය විවෘත කරපුවාම සන්තෝෂ වුණා. මොකද ඒකේ ප්‍රධානම දේ තමයි අපේ අයට වෙච්ච දේ මොකක්ද කියලා කියන්න තමයි ඒකේ ප්‍රධාන අරමුණ උනේ. 2018 හදපු අතුරුදහන් තැනැත්තන් පිළිබඳ කාර්යාලය අද වෙද්දී එකම එක සිද්ධියක් පිළිබඳවත් සත්‍ය මොකද්ද උනේ කියලා හෙළිදරව් කරන්නේ නැහැ. එයාලා කියනවා 16 දෙනෙක් හොයාගත්තා. 3 දෙනෙක්ද කොහෙද දැන් විවාහ වෙලා හැංගිලා ඉන්නවා. 3 දෙනෙක්ද කොහෙද මැරිලා. අපි අහන්නේ වගකිය යුතු ඒ එක සිද්ධියක් හරි අරගෙන මේකෙදී මෙන්න මේ අය තමයි මේ දේ කරලා තියෙන්නේ කියලා කියන්න ඕන යුතුයකම එයාලා අස්ත කරන්නේ නැහැ. එතකොට අපි අතුරුදහන් කාර්යාලය ළඟට ගියාම ඒ අය කියනවා ඒ අයට 253ක් අවශ්‍යයි ස්ටාෆ් එක කියන්නේ කාර්ය මණ්ඩලය. පහුගිය කාලේ හිටියේ 39යි. දැන් ඒ 39 නුත් ගිහිල්ලා 29යි ඉතුරු වෙලා තියෙන්නේ කියලා. අපි එතකොට ඕනූර් එකට යනවා. ඕනූර් එකට යාලා ගියාම කියනවා 53 දෙනෙක් ඉන්න ඕන තැන ඉන්නේ 19යි කියලා. නමුත් ආණ්ඩුව කියනවා ජාත්‍යන්තර කතන්දර අපිට එපා අපි දේශීය යාන්ත්‍රණය ශක්තිමත් කරනවා කියලා. නමුත් මෙහි ඒ වෙනුවෙන් හදපු ආයතන දෙකම ශක්තිමත් නැහැ. ඒ විතරක් නෙමෙයි අපේ දරුවෝ පැහැරගෙන යද්දී අපේ මිනිස්සු පැහැරගෙන යද්දී රටේ නීතියක් තිබුණේ නැහැ අතුරුදහන් කිරීම අපරාධයක් කියලා. හැබැයි මේ 2015 යහපාලන ආණ්ඩුව සිවිල් සංවිධාන සහ වෙනත් අයගේ ඉල්ලීම මත විශේෂ නීතියක් ගෙනාවා අතුරුදහන් කිරීම අපරාධයක් කරලා ඒ කරපු අය නීතිය ඉදිරියට වැරදි කරුණොත් අවුරුදු 20ක් ඉරේ ලක්ෂ 10ක් ආණ්ඩුවට ගෙවන්න ලක්ෂ 5ක් ගෙවන්න කියලා. අපි සතුටු වුණා. හැබැයි ඊට පස්සේ සිද්ධ වුණේ එකම එක අතුරුදහන් වීමයි 2024 මාර්තු මාසේ අනුරාධපුරේ එක මිනිස්සෙක් පාරට ආපුවාම එයා නැතිව යනවා. අනුරාධපුරේදී දවස් 25කට පස්සේ එල්පිටිය දකුණේ පොලිසියෙන් මතුවෙනවා. අපි ලිව්වා එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලිව්වා. මානව හිමිකම් කොමිසමට ලිව්වා. අතුරුදහන් කාර්යාලයට ලිව්වා. දැන් මේ තියෙන ඉලව් නීතිය යටතේ මේක ගනිල්ලා මේක ඉතා පැහැදිලිව දවස් 25ක් අතුරුදහන් වීමේ කතන්දරේ කියලා. තාමත් උත්තරයක් නැහැ. අලුත් නීතියක් තිබිලත් ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හැබැයි ආණ්ඩු දැනුවත්ව 89 හෝ යුද්ධය ඒ කියන්නේ 2018 පනත ගේද්දි ඊට ඉස්සරලා වෙලා සිදුවෙච්ච හැම සිදුවීමක්ම නඩු කියන්න බැහැ කියන කාරණේ තමයි එයාලා ඉස්සරහට ගෙනල්ලා දැම්මේ. ඒ නිසා සහෝදර සහෝදරිනි අපිට වෙන විදිහක් නැහැ. අපි එකතු වෙලා අපි අත නොහැර මේක අරගල කළ යුතුයි. අර
මහාචාර්ය අර්ජුන පරාක්‍රම කිව්වාගේ මේක ඔයාලගේ ප්‍රශ්නයක් නෙමෙයි. මේක සමාජයේ ප්‍රශ්නයක්, මේක ආණ්ඩුවේ ප්‍රශ්නයක්, මේක ජාත්‍යන්තරයේ ප්‍රශ්නයක්. මිනිහෙක්ට අතුරුදහන් නොවී ඉඳීමට අයිතියක් තියෙනවා කියලා හැම එකම පිළිගන්නවා. හැබැයි ඒ අතුරුදහන් වීමට උදව් කරන උන් බොහොම අඩුයි. සෝදරනේ අපිට හම්බුණා එක්සත් ජාතීන්ගේ ලේකම්තුමාව. කී සැරයක් ඇවිල්ලා ඇද්ද? අපේ අය කී සැරයක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාකච්ඡාවලට සහභාගී වෙලා ඇද්ද? අපි කීවරක් මේ විදේශීය තානාපති කාර්යාලවලට ගිහලා අපේ දුක කියලා ඇද්ද? හැබැයි මම මානව හිමිකම් ක්‍රියාකාරිකයෙක් හැටියට මාත් එක්ක වැඩ කරන අනිකුත් මානව හිමිකම් ක්‍රියාකාරීන්ට මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආණ්ඩුව ගන්න පියවර අතුරුදහන් කාර්යාලයේ විවෘත කිරීම එක්තරා විදියකට ධෛර්යයක් සහ ශක්තියක්, එක්තරා විදියකට අපේ සටන් වල ප්‍රතිඵලයක්. නමුත් මේ අතුරුදහන් අම්මලට ඒ වලින් 7-5ක ප්‍රයෝජනයක් ඇඟට තේරෙන කිසිවක් වෙන්නේ නැහැ. තමුන්ගේ එක දරුවෙක් ගැන ඇත්ත කියවෙන්නේ නැහැ. තමුන්ගේ එක දරුවෙක්ට යුක්තිය ස්ත වෙන්නේ නැහැ. ඊටාම සරලව පෞගිය කාලේ කෑ ගහලා අපි කිව්වා මේ දෙමව්පියෝ මැරුණාට පස්සේ දෙන වන්දිය වැඩක් නැහැ. ඒ නිසා ඒ දෙන වන්දියෙන් කීයක් හරි දීපල්ලා කියලා. ඉස්සෙල්ලා 6000ක් මාසෙකට දෙන්නම් කිව්වා. ඊට පස්සේ ලක්ෂයක් දෙන්නම් කිව්වා. ලක්ෂෙමදි කියලා දෙකක් දෙන්නම් කිව්වා. ගිය අවුරුද්දේ මිලියන 1000ක් වෙන් කළා. පවුල් 5000කට දෙන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ යටතේ බටලන්දේ මිනිමරුවායි කියන නායකයා යටතේ. හැබැයි එයාගේ යටතේ ගෙව්වා පවුල් 4000කට. ලක්ෂ දෙක ගානේ පවුල් 4000කට. ඒක වැඩියෙන් හම්බුනේ උතුරට. නමුත් උතුරේ හුඟක් අම්මලා කිව්වා අපිට ඕනේ යුක්තිය මිස සල්ලි නෙමෙයි කියලා. නමුත් අපි කිව්වා සල්ලි ගනින්න. අරගෙන ආණ්ඩුවට විරුද්ධව මේ උද්ඝෝෂණය ගෙනියන්න හරි පාවිච්චි කරපල්ලා කියලා. 4000කට ගෙව්වා ඒක. 1000කට ගෙවන්න හම්බුනේ නැහැ. දැන් මේ ආණ්ඩුව ආපුවාමත් මිලියන 1000ක් වෙන් කළා. අපි බොහොම ආඩම්බර වුණා. දශමෙන් බේරිච්ච ජනාධිපති කෙනෙක් ඉද්දී අතුරුදහන් වීම ගැන හොඳට තේරෙන മന്ത്രിවරු ඇමතිවරු පාර්ලිමේන්තුවේ ඉද්දී මෙවුන් නම් මොනවා හරි කරයි කියලා. කෙරුවේ එක දෙයයි. ඒ මිලියන 1000න් 7ක් ගෙව්වේ නැහැ තාම. තව මාස දෙකයි තියෙන්නේ මේ බජට් එකේ කාලය ඉවර වෙන්න. 7-5ක් ගෙව්වේ නැහැ. දැන් ඒක අහනවා අපි දිගටම ගිහිල්ලා. දැන් අපිව දකිද්දිම ඒ අය කියන්නේ ලක්ෂ දෙක නේද කියලා අහනවා. දැන් අපි දිගින් දිගටම අධිකරණ ඇමති හම්බුණා. බොහොම සුවදව කතා කළා, තේබිබි කතා කළා, අතුරුදහන් කාර්යාලයට ගිහිල්ලා කතා කළා. හැම එකම කියන්නේ මේක ගෙවන්න ඕන කියලා. හැබැයි ගෙවන්නේ නැහැ. දැන් කොච්චරද කිව්වොත් ඇමතිතුමා ඊයේ පෙරේදා පාර්ලිමේන්තුවේදී කියනවා මේ එක කණ්ඩායමක් ඉන්නවා වැරදි තොරතුරු ප්‍රචාරය කරමින් ඉන්නේ. මේ 89 50000 40 25000 ගෙවපු අයට නැවත ලක්ෂ දෙක ගෙවන්න බෑ. ඒක නීතියට විරුද්ධයි. ඒක කිව්වට මේ අපිට හරක් කියලා කිව්වේ නෑ. මේ වැරදි තොරතුරු පාවිච්චි කරන උන්ට තේරෙන්නේ නෑ කියලා කිව්වා. ඒතර මේ ඉන්න ඔක්කොටම ඒක තේරෙන්නේ නෑ. නමුත් අපි එක දෙයයි කිව්වේ. හරි එහෙම බැරි නම් කැබිනට් එකත් එයාලගේ නම් පාර්ලිමේන්තුවත් එයාලගේ නම් යකෝ තීන්දුව කරපල්ලා. මොකක්ද? කාට වුණත් මේ ලක්ෂ දෙක දෙනවා වෙන මොකුත් නෙමෙයි. ආණ්ඩුවට සල්ලි නැහැ කියවනම් අපි පිළිගන්නවා. ආණ්ඩුව වෙන් කරපු සල්ලි අපි ඉල්ලන්නේ. මේ මිලියන 10 පව් යන්න ඉස්සෙල්ලා අපි කිව්වේ කාට හරි කමන්නේ ලක්ෂ දෙක දෙන්න. දැන් එයාලා කියනවා හොඳ එකක් හදනවා අය 2027 වෙද්දි කියලා. ඒකේ මේ සල්ලි විතරක් නෙමෙයි අධ්‍යාපනයේද ඉඩකඩන්ද ගෙවල්ද නැති මගුලක් නෑ ඒකේ. ඒ ඔක්කොම හොඳට හදනවා කිව්වා. අපි කිව්වා හොඳයි. තව මාස 6කින් නෙමෙයි අවුරුද්දකින් හදන්න. හැබැයි ඒකෙත් එනවා මුදල් වන්දි ප්‍රමාණයක්. ඒක ගෙවන වෙලාවට මේ ලක්ෂ දෙක අඩු කරන්න. ඒකට නම් කටේ පිට්ටු. මොහොතකට ඇමතිතුමා අපිත් එක්ක එකඟ වුණා. දැන් එයාලා කියනවා හොඳ තර්කයක් 89 ගෙවපු සල්ලි වල විස්තර නෑය. ඒවා හොයාගන්නත් නෑය. ඒවා හොයාගන්න කවදාවත් පුළුවන් වෙන්නේ නැහැ කියලාම එයාලා කියලා කියනවා. ඒව නැතුව ගෙවන්න බෑ කියලා. කායික සහෝදරණි අපි අරගලේ අල්ලන්නේ. අමතක කරන්න එපා. අපි මේ ලක්ෂ දෙක ඉල්ලන්නේ මේ නිකන් කාලා බීලා ජොලියක් දාන්න එහෙම නැත්නම් විනෝද ගමනක් යන්න නෙමෙයි. අපේ දරුවෝ වෙනුවෙන් අපේ මිනිස්සු වෙනුවෙන් අවුරුදු 35ක් දරාගෙන හිටපු මේ හයියට පොඩි හරි හයියක් එනවා ලක්ෂ දෙකක් ලැබුණොත් අපේ දරුවෝ අපෙන් අහනවා උඹලා යනවා මොන මගුලක්ද වෙන්නේ කියලා. 7-5ක ප්‍රයෝජනයක් නැහැ කියලා. ඒක ඇත්ත නේද? මොනවද මේ රැස්වීම වලට ඇවිල්ලා අපිට ලැබුණේ? මොනවද අපි පාර හිටගෙන ලබා ගත්තේ? මුකුත් නැහැ. අපි හැමදාම පාරවල් වල හිටියා. හැබැයි අපි කලකිරෙන්නේ නැතුව අධෛර්ය නොවි අල්ලගෙන හිටියා. හැබැයි ඒකට ශක්තියක් වෙන්නේ නැද්ද මේ ලක්ෂ දෙක?
දැන් මතක තියාගන්න ගිය ආණ්ඩුවේ අර മന്ത്രി කෙනෙක් මැරිච්චාම ආණ්ඩුව ගෙව්වා ලක්ෂ 100ක්. ලක්ෂ 100ක්. අපි මේ දෙකක් ඉල්ලන්නේ. අර වැලිගම් පොලිසිය ගිහිල්ලා අර අපේ ගෙවල් වලට හොරෙන් පැනලා දරුවෝ සංඝයා වගේ පොලිසිය වැඩක් කරන්න ගිහිල්ලා වැලිගම පොලිසියෙන්ම වෙඩි කාලා මැරිච්ච පොලිස් නිලධාරියා රණවිරුවෙක් හැටියට වල්ලලා ලක්ෂ 42ක් ගෙව්වා. අද අලියෙක් ගහලා මැරුණත් ලක්ෂ 10ක් ගෙවනවා. බස් එකක් පෙරළුණත් ලක්ෂ 10ක් ගෙවනවා. දැන් අපිට වෙලා තියෙන්නේ ලක්ෂ 2 නෙමෙයි බස් එකක් පුරෝලා අතුරුදහන් වූ කොහෙන් හරි කණ්ඩියකින් පල්ලෙහාට පෙරලන එක විතරයි අපිට ඉතුරු කරලා තියෙන්නේ මේ ආණ්ඩුවත්. ඇයි එක්ක අලියෙක් ගහන්න ඕන එක්ක බස් එක පල්ලෙහාට ගිහිල්ලා දොන්ත පදන් වෙන්න ඕන. සොදුරුනි ඒ නිසා මේක අපිට හරි වේදනා සහගතයි. අපි තව කී අවුරුද්දක් මේක කතා කරන්නද? තව කී අවුරුද්දක් අපි පෙළපාලි යන්නද? නමුත් මේක අතාරින්න බෑ. අපි ජාත්‍යන්තර සංවිධාන මෙතන ඉන්න විදේශ තානාපති කාර්යාල වලින් කියනවා පුළුවන් නම් ආරම්භ කරන්න සහනාධාර අරමුදල. අපි ඒතර ආණ්ඩුවට ගියමු ඒ අය දෙන සහනාධාර අරමුදලට සමානව අඩුම ගානේ ආණ්ඩුවෙනුත් මුදලක් දෙන්න ඒක මේ අය වෙනුවෙන් පාවිච්චි කළ හැකිද කියලා. සහෝදරනි දවස පුරා කෝල්ස් 10කට වැඩි එනවා. බේත් ටිකක් ගන්න 3 wheeler එකේ යන්න සල්ලි ටිකක් දෙන්න බැරිද? මේ ස්පිරිතාලට ගියාට අපිට බේත් ලියලා දෙනවා මිසක බේත් දෙන්නේ නැහැ. ඒ බේත් ගන්න සල්ලි ටිකක් දෙන්න බැරිද? අපේ දරුවා වෙනුවෙන් මතක බණක් කියන්න සල්ලි කීයක් දෙන්න බැරිද? අපි මේවට කොහෙන්ද උත්තර දෙන්නේ? ආණ්ඩුව උත්තර දෙන්නේ නැත්තම්. මේ ආණ්ඩුවට උත්තර දෙන්න බැරි නම් වෙන ආණ්ඩු නෑ උත්තර දෙන්න පුළුවන්. මේ ආණ්ඩුව උත්තර දෙන්නේ නෑ අවුරුද්දක් තිස්සේ වචනේවත් මතක් කරන්නේ නෑ. හැබැයි මහා ආඩම්බරෙන් කියනවා දසමෙන් බේරිච්ච කතා. ඒවා හොඳට තේරෙනවායි කියලා. ඊයේ පෙරේදා දකුණේ සුනිල් හඳුනෙත්ති සහෝදරයවත කොහෙද හම්බෙන්න ගියාම මේ ලක්ෂ 2 ඉල්ලන්න යකෙන දෙක මොකද්ද 30ක් ගෙවන්න තමයි එයාලා ලෑස්තිය කියලා. ලක්ෂ 30ක්. ඒවා නිකන් කොහරි එල්ලලා තියනවා අර මිදි පොකුර වගේ. ඉතින් අපි ඇඹුල් පන්රහ බලන්න නැතුව උඩ පැන පැන ඉන්න ඕන. ඔක්කොම කියන්නේ හොඳට කරන්න ඕන මුකුත් කරන්නේ නැහැ. සහෝදරනි අද කාලය හුඟක් හමාර වෙගෙන යනවා නැත්තම් දිගට කතා කරන්න පුළුවන් මතක තියාගන්න. එදා මෙතන 1989 ඔක්තෝබර් 27 වෙනිදා රංජිත්ගේ ආදරවන්තයවත් ලයනල් කියන සහෝදරයවත් අර එහා පැත්තේ තියෙන කණුව ළඟ වෙඩි තියලා පුච්චලා දාලා තිබුණ මොහොතේ අපි උදේ එද්දි ඒ මිනි දෙකත් අතුරුදහන් වුණා. ඒ වෙනුවෙන් අපි 91 16 දෙනයි මෙතන හිටියේ. මගේ ගෙදර පොඩි උණුයි ජයන්තිගේ අම්මයි ටෙරන් ස්වාමී මෙතන ඉන්නවා. එයයි තව හාමුදුරුවෝ 16 දෙනයි අපි ගැහි ගැහි ඇවිල්ලා මෙතන පහන් පත්තු කළේ. හැබැයි අද අවුරුදු ගානකට පස්සේ අපිට පුළුවන් බය නැතුව මෙතනට එන්න කියලා ඒ ගැන කතා කරන්න. එදා මට මතකයි 1991 දී අපි සීදුව හන්දියේ ඉඳලා පයින් එද්දි පොලිසිය අපිට විවිධ විදිහේ තර්ජනය කළා වෙඩි තියනවා කියලා කිව්වා. අර විදේශීය ආයතනයක කාන්තාවක් ලව්වා අපි විරුද්ධත්වය ප්‍රකාශ කරද්දී බලාත්කාරයෙන් වීඩියෝ ගත කළා. එහෙව් පොලිසිය 94 චන්ද්‍රිකා මහත්මිය බලයට ආපුවාම අපි සීදුවේ ඉඳලා මෙතනට පයින් එද්දී ආයෙවිලා මගෙන් ඇහුවේ මොකද්ද මොනවද අවශ්‍ය උදව් කියලා ඇහුවා. 91 අපිට වෙඩි තියන්න හදපු පොලිසිය 94 අපිට කියනවා මොනවද ඕනි උදව් කියලා. අද අපි සීදුව පොලිසියේ ගියාම එක දවසෙන් ඒ අවශ්‍ය දේවල් කරලා දුන්නා. එයාලටත් වෙනස් වෙන්න පුළුවන්. එයාට තේරෙනවා මේක. ඒ නිසා සහෝදරනි අපේ ධෛර්යය සහ කැපවීම නැත්නම් මේකේ මහ ජනමතයක් හදන්න බෑ. නමුත් එකක් මතක තියාගන්න ආණ්ඩුව හිතනවා මේ પરම්පරාව ඉවර වෙච්චාම අපේ 3 වෙනි 4 වෙනි પરම්පරාව මේකට උනන්දුවක් දක්වන්නේ නැති නිසා මේ අතුරුදහන් විෂය ස්වභාවිකවම අතුරුදහන් වෙලා මරණයටපත් වෙනවා. ඊට පස්සේ තව අවුරුදු 5ක් ගියාට පස්සේ කවුරුත් නැහැ මේක ගැන කතා කරන්න කියලා. ඒ නිසා ආණ්ඩුව ඔක්කොම බලන් ඉන්නේ අපේ උන් භාගයට භාගයක් මැරෙනකම්. එතකොට මොකද මේ 3 වෙනි 4 වෙනි પરම්පරාව මේ කතා කරන්නේ වැඩක් නැහැ කියලා. නමුත් අපි අපේ දරුවෝ ගැන කතා කරන්නේ මේ කාලකන්ණි අපරාධය හැම අවුරුදු 20කට 30කට සැරයක් ලංකාවේ සිද්ධ වෙනවා. ඒක නැවත සිද්ධ වෙන්නේ නැහැ කියලා කාටවත් සාතිකයක් දෙන්න බෑ. අරගලේදී අපි දශමෙන් බේරුණා වෙඩි තියාගත්තු නැති හින්දා. නැත්තම් අපිට තව 30 40000ක මිනිහ ගොඩ ගහන්න තිබුණා අතුරුදහන් කරගන්න තිබුණා. ආයෙ වෙන එක නවත්තන්න තමයි මේ අම්මලාගේ කරන හැම කඳුලක්ම හැම උත්සාහයක්ම අපේ දරුවන්ට අපේ මිනුබලන්ට අතුරුදහන් වීමකින් තොරව පුළුවන් ජීවිතයක් හදන්න ලෝකයක් හදන්න උදව් වෙන්නේ. ඒ නිසා මේ ධෛර්යය අතාරින්න එපා. තමුන්ගේ දරුවන්ට තේරුම් කරන්න, තමුන්ගේ මුනුබුරන්ට කියලා දෙන්න. මේකේ වාසිය ඉන්නේ ඒ අයට
මේ අවුරුදු 20කට 30කට සැරයක් වෙනදී නැවත සිදුවීම වළක්වන්න පුළුවන් එවිටයි කියලා දෙන්න. ඒ නිසා සහෝදර සහෝදරියනි අද මේ කාරණේ අපි පැයකට සීමා කළා. නමුත් ඒකත් දැන් වෙලා ගිහිල්ලා. මොකද වර්ෂාව ඊටමත් මමත් වැඩ කළේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අවුරුදු 20ක්. මගේ දෙපාර්තමේන්තුව කිව්වා අද තමයි තීව්‍ර ලෙසම වැස්ස වහින්නේ කියලා. ඉතින් මම කාලගුණේ අවුරුදු 20ක් හිටපු හින්දා මොකද මමත් මේ තොරතුරු හොයන්න එකතු වෙලා තියෙන ඉඳ මම හිතුවා හරිම තමයි කියලා. මං නෝනාටත් කිව්වා ඉඟුරු කොත්තමල්ලි තම්බන්න අද හවසෙද්දී නම් කෙල වෙලා තමයි එන්නේ කියලා. උදේ නැගිටලා නෝනා මගෙන් අහනවා ඉඟුරු කොත්තමල්ලි තම්බන්නද කියලා. ඉතින් මං කාලගුණේ හින්දා කිව්වා තව ටිකක් බලමු කියලා. සහෝදරනි අපිට ඒකත් සුවභා ධර්මයේ උදව් වුණා. එදා සුවභා ධර්මයේ අපේ දරුවෝ ඇදගෙන ගිහිල්ලා මරද්දි බෙලි කපද්දි පාරවල පුච්චද්දි බලන් හිටියා. හැබැයි අද වෙද්දි අපිට අනුකම්පාව දක්වලා ඔවුන් අපේ කාර්යය ගේන්න අද වැස්ස නවත්තනවා. ඒ නිසා මතක තියාගන්න අපේ ධෛර්යයට වෙනස් කරන්න බැරි දෙයක් නෑ. අපි මේක කරමු. අමාරුයි. දැන් අද දවසේ මඩකලපේ සහෝදරයෝ බස් එකට නැගලත් අහනවා තව 15ක් ඉන්නවා වාහනයක් දෙන්න බැරිද කියලා. මං කිව්වා මේ කතා කරන්න එපා. මේ වෙලාවේ ට්‍රම්ප් අපිට කෙලෝලා තියෙන්නේ. ඒ නිසා යන්නේ මන් නැතුව තියෙන්නේ. ගේන්න නම් එපා කිව්වා. ඒ තුන් හොරාට තව 5ක් දාගෙන ඇවිල්ලා. සහෝදරනි හැම කෙනාම අහනවා. දැන් මගෙන් ඇහුවා සූර්යකන්ද පැත්තෙන් කතා කරලා ඇයි අපිට පණිවිඩය නොදුන්නේ කියලා. මම බොහොම අමාරුවෙන් තමයි යන්නේ. ගිය අවුරුද්දේ අපිට උදව් කළේ ස්විස් ආයතනය. අපිට හැම වෙලාවෙම මෙම්බර්ෂිප් වලට ගියාම අපිට විශාල පිළිගැනීමක් තියෙනවා. හැබැයි අපිට උදව් වෙලා මේක අල්ලගෙන ඉන්න. මේ අම්මලට ධෛර්යයක් දෙන්න. ආණ්ඩුවලට කියන්න. මේ ආණ්ඩුවට කියන්න. මේක කරපල්ලා කියලා. මේ පොරොන්දු ටික ඉෂ්ට කරගමු. ඒ නිසා නැවතත් මේ සහභාගී වෙච්ච සැමටම ස්තුතියි. ඒ වගේම මේක ඉවර වෙලා අපි මේ යන්නේ නැතුව කෙලින්ම බස් වල නැගලා අධිකරණ අමාත්‍යාංශයට යන්න ඕන. ඊ අධිකරණ අමාත්‍යාංශේ මගෙන් ටෙලිෆෝන් කරලා අහනවා මෙතනට එන්නේ නැතුව OMP එකට යන්න බැරිද කියලා. මං කිව්වා එහෙම නෙමෙයි. security guard හරි කමක් නැහැ. නිල වශයෙන් බාර ගන්න ලියුම ඊට පස්සේ අපි බලා ගන්නම් කියලා. හැබැයි එතකොට එයා කිව්වා අධිකරණ ඇමති රට ගියා කියලා දවස් 3කට. අපි හින්දා නෙමෙයි වෙන්න ඇති. නමුත් අද අධිකරණ ඇමති නැහැ. නමුත් අපි ආයතනයට යනවා. මතක තියාගන්න. ලියුම් 3ක් ලියලා තියෙනවා ලිඛිත පිළිතුරු ඉල්ලලා එකකටවත් උත්තර නැහැ. ජනාධිපතිට ගියේ ඔක්තෝබර් 27 මෙතනට එන්න කිව්වා. මුකුත් කිව්වේ නැහැ. සුමාන දෙකකට පස්සේ කිව්වා වැඩ ගොඩක් තිබුණා එන්න බැරුව ගියා කියලා. ඊට පස්සේ ජූනි 20 ජූනි 30 වද හිංසාවට ලක්වුන්ගේ දිනේදී අපි කිව්වා වද හිංසාවට ලක් වෙච්ච උන්ට එන්න ඉඩ දෙන්න කියලා. උත්තරයක් ආවේ නැහැ. මේ ඔක්තෝබර් 27ට අපි ආරාධනය කළා. උත්තරයක් ආවේ නැහැ. අපි කිව්වා මෙහෙ එන්න බැරි නම් අපි උඹලාගේ ගෙදර එන්නම් ජනාධිපති මන්දිරේට. මොකද එක වෙලාවක මහින්ද අපිට අඬ ගහලා තේ කිරිකෝපී දීලා අපි පෙළපාලියක් යද්දි පත්තරේ දැම්ම අතුරුදහන් වුවන්ට ජනාධිපති මන්දිරයෙන් බිස්කට් සහ කිරිකෝපි කියලා. අපි කිව්වා එහෙම දාලා හරි කමන්නේ අපිව ගෙන්නන්න කියලා. අදටත් උත්තරයක් නැහැ. ඒ නිසා අපි සහෝදරත්වයෙන් යද යනවා ඇමතිට කියන්න තව සති දෙකක් දෙන්නම් ලියුමක් දෙන්න. ජනාධිපතිට කියන්න තව සති දෙකක් දෙන්නම් කවදා හරි දිනයක් දෙන්න. මොකද එයා නොගිය තැනක් නැහැ. රණවිරුවන්ගේකටත් එයා ගියා කමක් නැහැ. ඒ මිනිස්සුන්ගෙත් කඳුළු බලන්න ජනාධිපති යන්න ඕන. බස් ස්ටෑන්ඩ් එක විවෘත කරන්න යන්න පුළුවන්. ඔප්පු දෙන්න පුළුවන්. ඒවා වැරදි නෙමෙයි. අපිට එක දිනයක් වරුවක් දෙන්න මේ අම්මලාට කියන කතන්දර අහන්න. ඒකයි අපි තානාපති කාර්යාල වලින් සහ මෙතෙන්ට ඇවිල්ලා ඉන්න හැම ආරාධිත අමුත්තාගෙම ඉල්ලන්නේ මේක බලපෑම් කරන්න. එයාලට කියන්නේ මේ හම්බෙලා ඇහුම්කන් දෙන්න කියලා. වෙන මොන මගුලක්වත් නෙමෙයි. ලක්ෂ 2 දෙන්න බැරි නම් බෑ කියන්නේ. ඒත් මේ දෙමව්පිය ව්‍යවසාය අවුරුදු 35ක් වගේ. හැබැයි අපිට එහෙම කියන්න බැරි මොකද මිලියන 10ක් වෙන් කරපුවා ආපහු යන්නේ කාර තව ඇමති කෙනෙක් කිව්වලු. ඉතින් ගියාට යන්නේ කහලකොටට නෙමෙයිනේ භාණ්ඩාගාරෙටනේ. ඒ කියන්නේ අපි පරිත්‍යාග කරන්න ඕන භාණ්ඩාගාරෙට නැවත සල්ලි යවලා. ඉතින් සහෝදරනි මේ කතන්දර මැද්දේ අපි යමු. ඉතින් අද ආචාර්ය දීපිකා සමාවෙන්න ඕන ආචාර්ය දීපිකා ඇවිල්ලා තියෙනවා. අපේ තොරතුරු හුවමාරුවේ තියෙන වැරද්දක් නිසා මැතිනිය හුඟක් එහාට මෙහාට වෙලා අන්තිම මොහොතේ මෙතනට ආවා. ඒ නිසා ඒ කතාවට ආරාධනය කරනවා. ඒ නිසා සහෝදරනි මම කියන්නේ මේකයි. ඔය අම්මලා තාත්තලා හයියෙන් අල්ලන් ඉන්න තරමට තමයි අල්ලපු ගෙදර එක්කෙනාට මේකේ දුක තේරෙන්නේ. මේක ගැන උනන්දුවක් නොදක්වන අයට අපි කොච්චර කිව්වත් අපේ දරුවෝ මෙහෙම වුණා, උතුරේ දරුවන්ට මෙහෙම වුණා, නැවත උඹලට මේක සිදු වෙයි කියලා ඒ අය හිතන්නේ අපිට එහෙම වෙන්නේ නැහැ කියලා. මොකද දකුණ වෙද්දී උතුර කතා කළේ නැහැ. උතුර වෙද්දී දකුණ කතා කළේ නැහැ. මොකද අපිට වෙන්නේ නැහැයි කියලා. නමුත් අපි හිතමු
අපි හැම එකාටම මේක වෙන්න පුළුවන්. ඒක නවත්වමු. අපි අඬපු කඳුළු ඇති. නමුත් අපි මේ ආණ්ඩුවෙන් මේ අපේ අයිතිය ඉල්ලගන්නේ එකට සටන් කරමු කියමින් මගේ කතාව අවසන් කරනවා. ස්තුතියි.